ක්‍රීඩාවට ආදරය කරන ඇලුම් කරනවා හැමෝටම වාසනාවන්ත ජයග්‍රාහී දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මෙවර 7 වන වතාවට පැවැත්වෙන නැගියන ආසියානු කුසලාන තරඟාවලියේ දෙවන දිනය තමයි අද. ඉතින් මීට පෙර අයවතාව පවත්වා තිබෙන මෙම නැගියන ආසියානු කුසලාන ක්‍රිකට් තරඟ ඉතිහාසය තුළදී පාකිස්තානු කණ්ඩායම සහ ශ්‍රී ලංකාව කියන කණ්ඩායම් අවස්ථා දෙක බැගින් සූරයන් බවට පත්වද්දී ඇෆ්ගනිස්තානු කණ්ඩායම සහ ඉන්දියා කණ්ඩායම එක් අවස්ථාවක් බැගින් සූරයන් බවට පත්ව තිබෙනවා. ඒ කියන්නේ වත්මනේදී නැගින ආසියානු සූරයන් බවට පත්වන්නේ ඇෆ්ගනිස්තානු කණ්ඩායමයි ඒ වගේම අනුසූරයන් තමයි ශ්‍රී ලංකා කණ්ඩායම. ඉතින් ඒ අනුව දුනිත්ගේ නායකත්වයෙන් යුතුව තමයි නැගින කණ්ඩායම මෙම ආසියානු කුසලාන තරඟාවලිය වෙනුවෙන් ක්‍රීඩා කරන්නේ. එෙහිදී මෙවරද තරඟාවලිය වෙනුවෙන් කණ්ඩායම් 8ක් ක්‍රීඩා කිරීමට අවස්ථාව උදා කරගෙන තිබෙනවා. එෙහිදී එම කණ්ඩායම් 8 කාන්ට දෙකක් යටතේ ක්‍රීඩා කරනවා. ඒ අනුව ගෲප් A යටතේ ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය, හොංකොං සහ ශ්‍රී ලංකා කියන කණ්ඩායම් ක්‍රීඩා කරද්දී ගෲප් B යටතේ ඉන්දියාව, පාකිස්තානය, ඕමානය සහ එක්සත් අරබ් එමිරාජය තමයි ක්‍රීඩා කරන්නේ. මේදී සෑම කණ්ඩායමකටම මූලික කොටයට අදාළව තරඟ 3 බැගින් ලැබෙනවා ක්‍රීඩා කරන්න. ඒ අනුව ඊයේ දිනේදී ඉන්දියා සහ පාකිස්තානු කණ්ඩායම් ඔවුන් මූලික කොටය තුල ක්‍රීඩා කළ තරඟ දෙක ජය ගැනීම නිසා B කණ්ඩායම යටතේ පෙරමුණ ලබා ගැනීමට සමත් වුණා. තරඟ පරාජයටපත් වුණේ ඕමාන කණ්ඩායම වගේම එක්සත් අරබ් එමිරාජය කියන කණ්ඩායම් දෙකයි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට මූලික කොටයට අදාළව තිබෙන තරඟ තුනක්. එෙහිදී අපේ ප්‍රතිවාදී කණ්ඩායම් බවට පත්ව තිබෙනවා හොංකොං කණ්ඩායම, ඇෆ්ගනිස්තානු කණ්ඩායම සහ බංග්ලාදේශ කියන කණ්ඩායම් තුන. ඉතින් මේ විදිහට අද ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානු කණ්ඩායම තමයි මෙම තරඟයට ක්‍රීඩා කරන අවස්ථාව උදා කරගෙන තිබෙන්නේ. එම තරඟය ශ්‍රී ලංකා වෙලාවෙන් පසුරු 5ට තමයි ආරම්භ වෙන්නේ. ඉතින් මෙම තරඟයේ ඔයාලට මෙන්න මේ ආකාරයෙන් තමයි නැරඹීමට අවස්ථාව උදා වී තිබෙන්නේ. මේදී ඔයාලට මෙම තරඟය ඩයලොග් TV ඔස්සේ බලන්න පුළුවන් මෙන්න මේ ආකාරයෙන්. එෙහිදී Sony Sport 1 channel අංක 64 ඔස්සේ මෙම තරඟ ඩයලොග් TV ඔස්සේ නැරඹීමට අවස්ථාව උදා වෙද්දී ඩයලොග් Vivo app එක ඔස්සේද මෙම තරඟ නැරඹීමට අවකාශය උදා කර දී තිබෙනවා. ඒ වගේම POTV ඔස්සේද තරඟවල නැරඹීමට අවකාශය උදා කර දී තිබෙනවා. එෙහිදී Sony Sport 1 channel අංක HD 320 වගේම SD 38 ඔස්සේ තමයි නැරඹීමට අවකාශය උදා වී තිබෙන්නේ. අපි බලමු දුනිත්ගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා ඒ කණ්ඩායම කෙසේද ඇෆ්ගනිස්තානු ඒ කණ්ඩායම පරාජයටපත් කරමින් එසේ නැත්නම් වත්මන් සූරයන් සහ අනුසූරයන් ගැටෙන මෙම තරඟය තුළදී අනුසූරයන් සූරයන්ව පරාජයටපත් කරමින් තරඟය ජයගෙන ලකුණු සටහන තුළ ඉදිරිය ලබා ගන්නේ කෙසේද කියලා. ඉතින් එහෙනම් දැන් අපිත් එක්ක දිගටම උණුසුම්ම වෙනස් වෙන ක්‍රිකට් ලෝකයේ අලුත්ම තොරතුරු නිරන්තරයෙන් දැනගන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ෆෑන්ස් කියන අපේ නාලිකා සමගින්. ඔයාලා හැමෝටම සුබ දවසක්. ජය වේවා.